මේ වෙනකොටත් බොහෝ පිරිසක් මගේ 100 day program එක දින 100 වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් PDF එක ලබාගත්තු හැමෝටම අද මම කියලා දෙනවා කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්න කියලා. මම ඔයගොල්ලන්ට කිව්වා වැඩසටහන් වලින් මම කොටසින් කොටස මේක කරන විදිය සම්බන්ධව පැහැදිලි කරනවා කියලා. ඒ යටතේ මේ PDF එක අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඒ වගේම intermittent fasting වල මූලධර්ම සම්බන්ධවත් මම මේ වැඩසටහනින් ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මේ PDF එකේ තියෙනවා එක chart එකක්. මම ඔයගොල්ලන්ට screen එකේ පෙන්නන්නම්. මේ chart එක ඔයගොල්ලෝ print out එකක් අරගන්න. print out එකක් අරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ පටන් ගන්න දවස ඒ දවසේ තියෙන ඔයගොල්ලන්ගේ බර ඉනවට ප්‍රමාණය නිරාහාරව ඉන්න පුළුවන් කාල ප්‍රාසයන් වගේ දේවල් මේ දත්තයන් ඇතුළත් කරන්න තියෙනවා. ඒක ඇතුළත් කරලා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. මම කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක අපිට බර අඩු කරගන්න නම් කැලරි ඩෙෆිසිට් එකක් කැලරි ඌනතාවයක් මේන්ටේන් කරන්න ඕනේ මේක පුරාවට කියලා. ඒතකොට අපි කොහෙන්ද මේ කැලරි ඌනතාවය හොයාගන්නේ? සාමාන්‍යයෙන් ඔබ ලබා ගත යුතු ආහාර ප්‍රමාණය කියන්නේ කැලරි ප්‍රමාණය පිළිබඳව ඔයගලන්ට අදහසක් තියෙන්න ඕනේ. මේක හොයාගන්න යන්න Google එකට ඒකේ තියෙනවා මම PDF එකේ පෙන්නලා තියෙනවා. ඒ Google එකට ගිහිල්ලා කැලරි කැල්කියුලේටර් කියලා සර්ච් කරන්න. කැලරි කැල්කියුලේටර් කියලා සර්ච් කරාම මේ කැල්කියුලේටර් එකට ඔයගලන්ගේ ඩේටාස් ටිකක් එන්ටර් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔබගේ ඔය වයස, ඒ වගේම ඔබගේ බර, උස ප්‍රමාණය, ඒ වගේ ඩේටාස් ටිකක් එන්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇක්ටිවිටි ලෙවල් එක ඔබ සතියට එක වතාවක් තුන් වතාවක් වගේ එක්සර්සයිස් කරන කෙනෙක්ද නැත්නම් හතර පහ වතාවක් කරනවද නැත්නම් ඊට වඩා කරනවද? එක්සර්සයිස් නොකරන කෙනෙක්ද? ඔය වගේ ඩේටා එන්ටර් කරන්න තියෙනවා. එහෙම එන්ටර් කරාට පස්සේ ඔබට ලැබෙන එක chart එකක්. මේ chart එකේ මැද අගයන් දෙක ඔයගොල්ලෝ අරගෙන ඒකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හිතෙන ගාණක් අරගන්න. ඒ කියන්නේ ඔබට හිතන්නකෝ මුලින්ම තියෙන අගෙන් පෙන්නන්නේ ඔය තියෙන බරම ඔය විදිහට පවත්වාගෙන යන්න ඕන නම් ගන්න ඕන කැලරි ප්‍රමාණය. ඊට පස්සේ තියෙනවා බර අඩු වෙන්න නම් ගන්න ඕන කැලරි ප්‍රමාණය, තව ටිකක් බර අඩු වෙන්න නම් ගන්න ඕන කැලරි ප්‍රමාණය සහ අධික ලෙස බර අඩු කර ගන්න අවශ්‍ය කෙනෙක්ට ගන්න ඕන කැලරි ප්‍රමාණය තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක යට කොටුවෙන් තියෙන කැලරි ප්‍රමාණය ඔයගොල්ලෝ අරගන්න එපා. මැද කොටු දෙක අතර සාමාන්‍ය අගයක් ඔයගොල්ලෝ අරගන්න. ඒක ඔබට එන කැලරි ප්‍රමාණය ඔබ අරගන්න. මම ගත්තා මගේ කිලෝ කැලරි ප්‍රමාණය 2000ක් කියලා. හරිද? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවට මගේ කැලරි ඩෙෆිසිට් එක මම මේන්ටේන් කරන්නේ කිලෝ කැලරි 2000ක් මේ මාස 3 අතර පුරාවට. අපි ලබා ගත යුතු ආහාර ප්‍රමාණයන් කොච්චරද? ඒ කියන්නේ බත් ගන්නවා නම් ග්‍රෑම් කීයක්ද ගන්න ඕනේ? එතකොට අපි මාළු ගන්නවා නම් ග්‍රෑම් කීයක්ද? මස් ගන්නවා නම් ග්‍රෑම් කීයක්ද? මේ වගේ අපි ග්‍රෑම් ප්‍රමාණයන් හොයා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක මනින්න ලේසි. ඒ වගේම මේ මනින ප්‍රමාණයන් හොයා ගන්න කලින් එක් එක් කාල පරාසයන් වල මේ ප්‍රමාණයන් ගන්න ඕන ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මුලින් ගන්න ඕන ප්‍රෝටීන් ග්‍රෑම් ප්‍රමාණය නෙමේ මේකේ අන්තිමට යනකොට ගන්න තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් ප්‍රමාණය අන්තිමට යද්දී කීටෝ ආහාර වේලක් යද්දී 105ක් වගේ මට්ටමට එනවා 140ක වගේ මට්ටමක තිබිලා 110ක් වගේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ප්‍රමාණයන් අපි මනින විදිය දැන් මම ඔයගලන්ට කියලා දෙනවා. මේකේ මම තව chart එකක් දාලා තියෙනවා. ඒකේ පෙන්නලා තියෙනවා මේක මම කොටස් 5කට බෙදලා තියෙනවා. පටන් ගත්ත දවසේ ඉඳලා පළවෙනි සති දෙක තුල ඔබ විසින් අනුගමනය කළ යුත්තේ no sugar challenge එකක්. ඇයි මම එහෙම කරන්න ඕනේ කියලා කලින් අරසටහන් වල කියලා දුන්නා. ඒතර මේ no sugar challenge එකේ අපේ බලාපොරොත්තුව අපි රුධිර ඉන්සුලින් මට්ටම ඉහළ දමන කිසිදු ආහාරයක් ලබා ගන්නේ නැහැ මේ සති දෙක අතරතුර. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම සරල කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ පැණි රස කෑම, පිටි කෑම, ඒ වගේම ශනික කෑම මේ හැම දෙයකම අපි ඈත් වෙනවා සති දෙකක කාලයක්. අපි ලබා ගන්නේ ප්‍රධාන ආහාර වේල් 3 පමණයි. ඒතර මේ සති දෙක තුල ඔබ විසින් ලබා ගත යුත්තේ සමබර ආහාර වේලක්. සාමාන්‍යයෙන් සමබර ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය 140යි, මේදේ ප්‍රතිශතය 130යි, ප්‍රෝටීන් ප්‍රතිශතය 130ක් වගේ තමයි යන්නේ. ඒතර මේකේ 100 ප්‍රමාණ තිබ්බට ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න මෙන්න මේ විදිහට මම ගන්න ඕන මගේ කැලරි ප්‍රමාණය තමයි මේ කිලෝ කැලරි 2000 කියන එක. ඒතකොට 140ක් අපි ගන්න ඕනේ. ඒතකොට 40 බෙදීම 100 හතරෙන් බෙදන්න හේතුව තමයි සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් ලැබෙනවා කිලෝ කැලරි 4ක්, මේදේ ග්‍රෑම් එකකින් ලැබෙනවා කිලෝ කැලරි 9ක්, ප්‍රෝටීන් ග්‍රෑම් එකකින් ලැබෙනවා කිලෝ කැලරි 4ක්. ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ ගණනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මේකේ තියෙනවා ඔබ හිතන්න කිලෝ කැලරි 2000ක ආහාර වේලක් කියලා. ඒතර මේ 2000ට අදාළව ඔබට ගන්න යුතු ආහාර මොනවද? මේ ආහාර ප්‍රමාණයන් එක්කම කැලරි ගණනය කිරීම කරලා මම chart එක ඔයගොල්ලන්ට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ ගණනය කිරීම කරගන්න අමාරු කටියට ඒ ආහාර වේලවල් බලලා ඒ ආහාර වේලක් සිලෙක්ට් කරගෙන තෝරගෙන ඒවා අනුගමනය කරන්න පුළුවන්. දැන් මම මේක හදන විදියක් කියලා දෙන්නම්. මේක සුළු කරාට පස්සේ එන්නේ ග්‍රෑම් 200. ඒ කියන්නේ අපි මේ කිලෝ කැලරි 2000ක මට්ටම පවත්වාගෙන යන්න නම් මේ පළවෙනි සති දෙක තුල ලබා ගත යුතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ග්‍රෑම් 200ක මට්ටමකට සීමා කරගත යුතුයි. මෙච්චර කල් අපි හිතන්න බත් පිඟානක් කෑම නම් බත් පිඟන් කනවා, අපි පාන් කනවා, අපි ෂෝටිට්ස් කනවා, මේ වගේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 500ක් 600ක් වගේ දවසකට අපි කනවා. හැබැයි අපි මේක සීමා කරගන්නවා අපි උපරිම යන්න පුළුවන් මට්ටම තමයි මේ තියෙන්නේ. ග්‍රෑම් 200. ඊට වඩා අඩුවෙන් තමයි අපි අරගත යුත්තේ. හරිද? ඊට පස්සේ මේ දේ 130ක් කියන්නේ කිලෝ කැලරි 2000යි. එතකොට මේක 130යි කියන්නේ 30 බෙදීම 100. එතකොට 9න් බෙදන්න හේතුව තමයි මම මෙතනදී ඔයගොල්ලන්ට කිව්වා මේදිය ග්‍රෑම් එකකින් ලැබෙන්නේ කිලෝ කැලරි 9ක් කියලා. මේක සුළු කරාට පස්සේ එනවා 66.67 කියන අගය. එතකොට අපි මේ පළවෙනි සති දෙකක කාලය තුල
ගන්ධ යුතු මේද ප්‍රමාණය ග්‍රෑම් 66.67කට සීමා කරගත යුතුයි. ප්‍රෝටීන් ප්‍රමාණයත් ඔය විදිහට හෙව්වට පස්සේ අපිට ග්‍රෑම් 200ක් කියලා එනවා. දැන් අපි බලන්න ඕනේ ගන්න ඕන ආහාර ප්‍රමාණයන් කොච්චරද කියලා. ඒ කියන්නේ එක් ආහාර වලින් ලැබෙන ග්‍රෑම් ප්‍රමාණයන් කොච්චරද? ඒ කියන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් කීයක් ලැබෙනවද? හිතන්න බත් ග්‍රෑම් 100කින් ප්‍රෝටීන් ග්‍රෑම් කොච්චරක් ලැබෙනවද? මේදේ ග්‍රෑම් කොච්චරක් ලැබෙනවද? හරිද? කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් කොච්චරක් ලැබෙනවද? ඕක අපිට ඕනේනේ. ඒතර දැන් ඕක හොයාගන්න ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න මේ කාලය පුරාට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇප් එකක් MyFitnessPal කියලා ඇප් එකක් තියෙනවා. මේකේ paid version එකකුත් තියෙනවා. paid version එක කරගන්න පුළුවන් නම් තවත් හොඳයි ඔයගොල්ලන්ට. එතකොට ඔබට ඕනම ගොඩක් ආහාරවල වල මේ කැලරි ප්‍රමාණය මේ ග්‍රෑම් ප්‍රමාණයෙන් හොයාගන්න පුළුවන්. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ගේ පහසුවට මගේ PDF එකේ මම ඇතුළත් කරලා තියෙනවා එක් ආහාර වලින් ලැබෙන කැලරි ප්‍රමාණයන් ග්‍රෑම් ප්‍රමාණයන් මම ඇතුළත් කරලා තියෙනවා. බිත්තරකින් ලැබෙන්නේ කොච්චර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්ද, කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක්ද, කොච්චර මේද ප්‍රමාණයක්ද, කොච්චර කැලරි ප්‍රමාණයක්ද. ඔන්න ඔය වගේ ආහාර වලින් ලබාගත යුතු කැලරි ප්‍රමාණයන් ග්‍රෑම් ප්‍රමාණයන් භාවිතා කරලා ඔයගොල්ලෝ හදාගන්න ඩයට් ප්ලෑන් එකක් ඔයගොල්ලන්ටම. මම හදපු ඩයට් ප්ලෑන් උත් තියෙනවා. කැමති නම් ඒව අරගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න අපි ඒ ආහාර රටාවන් තුල ඒ කාලවල තුල ගත යුතු ආහාර ප්‍රමාණයන් හොයාගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ පළවෙනි සති දෙකේදී අපි කරන්නේ ඔන්න ඔයදී හරියටම කරනවා නම් බැලන්ස් ඩයට් එකට හරියටම කැලරි ප්‍රමාණයන් ඔයගොල්ලෝ ගන්නවා නම් පුළුවන් කට්ටිය මේ විදිහට හදාගන්න. නැත්නම් මම සරලව කිව්වොත් එහෙම කරන්න තියෙන්නේ අර පැණි රස කෑම ඔක්කොගෙම ඈත් වෙලා පළවෙනි සති දෙක තුල ආහාර වේල් 3ක් පමණක් අරගන්නවා. ඒ ආහාර වේල් 3 අතරින් පතර කිසිදු ආහාරයක් අපි අරගන්නේ නැහැ. හරිද? ඊළඟට අපි එනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියන්නේ අපි ආහාර මෙච්චර කල් සැරින් සැරේ අපි ආහාර ගත්තා. හැබැයි දැන් අපි යම් නිශ්චිත කාල පරාසයක් තුල පමණයි ආහාර ගන්න. ඒක තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියන්නේ. ඒතර මේ කාල පරාසය අපි හඳුන්වනවා eating window එක කියලා. ආහාර ලබා ගන්න කවුළුව. ඒ වගේම අපිට තියෙනවා fasting window එකක්. ඒතර මේක කොටස් දෙකකට අපි බෙදලා තමයි අනුගමනය කරන්නේ. eating window එකේ කියන්නේ පළවෙනි ආහාර වේලත් අවසාන ආහාර වේලත් අතර තමයි මේ eating window එක තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ වැරදි විදිහට fasting කරන කට්ටිය කියනවා මුදේට කෑවා. මම දවල්ට කන්නේ නැහැ. මම ආයි කන්නේ රැට කියලා. එන්නේ එහෙම එකක් නැහැ. පළවෙනි ආහාර වේලත් අන්තිම ආහාර වේලත් අතර යම් කාල පරාසයක් තියාගන්නවා. ඒ ආහාර වේල දෙක අතර ඔබ කැමති මැදදාක මැද්දෙන් ආහාර වේලක් ගන්න පුළුවන්. ඒක තමයි ආහාර වේල 3. එතනින් එහාට ඔබ කිසිදු එකක් ගන්නෙ නැහැ. පළවෙනි සතිය දෙක තුල අපි ඔන්න ඔය දේ කරනවා. ඊට පස්සේ අපි එනවා දෙවෙනි සති දෙකට. දෙවෙනි සති දෙකේදී තමයි අපි හරියටම ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් පටන් ගන්න. ඒ කියන්නේ පළවෙනි සති දෙකේදී අපි වෙලාවක් කියලා එකක් බැලුවේ නෑනේ. හරිද? අපි කරේ ප්‍රධාන ආහාර වේල 3 පමණක් අරගත්තා. ඊළඟට අපි එනවා මේකෙදි තමයි අපි ප්‍රධාන වශයෙන්ම වෙලාව බලලා කෑම ගන්න යන්නේ. ඒ කියන්නේ ඔබ ආහාර ගන්නා කවුළු eating window එක ඔබ සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක ඔබ කරන රැකියාව, ඔබට කරන්න පුළුවන් විදිය අනුව ඒක වෙනස් වෙනවා. හරිද? හිතන්න උදාහරණයක් විදියට උදේ 8ට කාපු කෙනෙක් අන්තිම ආහාර වේල ගන්නෙ රෑ 8ට. උදේ 8 ඉඳලා රෑ 8 වෙනකම් පැය 12ක කාලයක් තියෙනවා. මේ පැය 12ක කාලය තුල තමයි ඔබ ඔබේ ආහාර වේල තුන ප්ලෑන් කරගන්නේ. දැන් ඔබට මැදෙන් ආහාර වේලක් ගන්න පුළුවන්. ඔච්චරයි කෑම ගන්නේ. රෑ 8ට කෑවට පස්සේ නැවතත් උදේ 8 වෙනකම් කිසිම දෙයක් ගන්නෙ නැහැ. පළවෙනි සති දෙක ඔහොම කරගෙන යනකොට දැන් ඔබේ බඩගින්න ටිකෙන් ටික අඩු වෙලා යනවා. හොඳටම අඩු වෙනවා. මේ no sugar challenge එක හරියට කරොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ sugar cravings යනවා. ඔයගොල්ලන්ගේ බඩගින්න ගොඩාක් අඩු වෙනවා. control වෙනවා. මොකද රුධිර ඉන්සුලින් මට්ටම දැන් control වෙලා තියෙන්නේ. ඒ නිසා ශක්තිය ගොඩාක් ඉහළ පහළ යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට දවස පුරා ස්ථාවරව ඉන්න පුළුවන්. ඔබ වැරදියට කරනවා කියලා තේරෙන දේ තමයි මේක කරගෙන යද්දී ඔබට කලන්තයක් එනවා නම්, අඟට කම්මැලි ගතියක් එනවා නම්, පරණ නැති ගතියක් එනවා. එහෙනම් ඔයගොල්ලෝ මේක හරියට කරන්නේ නැහැ. ඒකට ඔබ විවිධ විටින් විට පොඩි හරි දෙයක් ඔබ ආහාරයට අරගෙන තියෙනවා. එහෙම ගත්තොත් එහෙම රුධිර ඉන්සුලින් මට්ටමේ ඒ කියන්නේ ඉන්සුලින් ස්පයික්ස් එනවා. ස්පයික් ආවොත් එහෙම අනිවාර්යෙන් ඔබට ඒ කම්මැලි ගතිය, අලස ගතිය, ඇඟට පරණ නැති ගතියවල් එනවා ඔබ බඩගින්නේ ඉන්නකොට. හැබැයි ඔබ මේක කන්ට්‍රෝල් කරගත්තොත් එහෙම ඔබගේ ශරීරය මේ sugar fuel එක මේක ඉන්ධන විදියට භාවිතා කරන එක මාරු වෙලා තියෙනවා ෆැට් එක විදියට. එතකොට ඔබ නිරාහාර වෙන්න අවස්ථාවක ඔබ විසින් ආහාර නොගත්තත් ඔබගේ ශරීරය අර තැම්පත් වෙලා තියෙන මේද තට්ටු ආහාරයට අරගන්නවා. ඒ කියන්නේ ෆැට් එක බර්න් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ඔබ ආහාර ගත්තේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඔබගේ ඇඟට ගන්න ඕන තරම් ආහාර ඔබගේ ඇඟ තුලම තැම්පත් වෙලා තියෙනවා. එතකොට නිරාහාර ඉන්න කාලය තුල ඒ විදිහට තමයි ඔබගේ බර අඩු වෙන්නේ. ඊළඟ සති දෙකේදී අපි එනවා මේ සති 5ත් 6ත් අතර 14 10 කියන මෙතඩ් එකට. ඒතර ඔය කාලය තුල ලබාගත යුතු කාබෝහයිඩ්‍රේට්, මේද සහ ප්‍රෝටීන වෙනස් වෙනවා. ඒකට අදාළව ඔබට ගණනය කිරීම කරගත යුතුයි. මේ කාලය තුල ඔබ ආහාර ලබා ගන්න කවුළුව තව ටිකක් අඩු කරගන්නවා. උදේ 12ට කෑව නම් දැන් තව පැය දෙකක් පස්සට අරගෙන කන්නේ
10ට. උදේ 10ට පළවෙනි ආහාර වේල ගන්නවා. දෙවෙනි ආහාර වේල මැද්දෙන් අරගන්න ඔබට කැමති වෙලාවක. අන්තිම ආහාර වේල රෑ 8ට ගන්නවා. මේ උදාහරණ විතරයි. ඔබ තීරණය කරන්න ඔබ ලබා ගන්න පැය 10 කොයි විදියටද කියලා. ඒක ඔබගේ රැකියාව සහ ඔබ කරන විදිය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසිදු ගැටලුවක් නැහැ. හරිද? ඊට පස්සේ රෑ 8ට කෑවට පස්සේ පහුවදා උදේ ආයි කන්නේ අපි 10ට. ඒ අතරතුර රැයට ඉඳලා පහුවදා උදේ 10 වෙනකම් පැය 14ක කාලයක් අපි නිරාහාරව ඉන්නවා. ඒ කියන්නේ ෆාස්ටින් එකක අපි ඉන්නවා. හරිද? ඊට පස්සේ අපි එනවා ලෝකේ ජනප්‍රියම ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් මෙතඩ් එක තමයි මේ 16-8 කියලා කියන්නේ. 16-8 කියලා කියන්නේ මේ ආහාර ලබා ගන්න කවුළුව පැය 8කට සීමා කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ උදේ 10ට ගත්ත එක තව පැය දෙකක් අපි පස්සට අරගෙන දැන් අපි ආහාර ගන්නේ දවල් 12ට. ඊට පස්සේ අන්තිම ආහාර වල රෑ 8ට අරගන්නවා. මේ උදාහරණ විතරයි. ඊට පස්සේ රෑ 8ට කෑවට පස්සේ පහුවදා ආයි උදේ 12 වෙනකම් අපි කිසිම දෙයක් ලබා ගන්නෙ නැහැ. හරිද? එතකොට ඒක කාලය තියෙනවා පැය 16ක කාලයක්. දැන් පැය 16ක කාලයක් අපි ෆාස්ටින් එකක ඉන්නවා. පැය 16 8 කියන්නේ ඔන්න ඕක. ඔය කාලය තුල අපි low carb diet එකක් තමයි අනුගමනය කරන්නේ. ඒ කියන්නේ carbohydrate percentage එක 140ක ඉඳලා 115කට අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේදේ ප්‍රමාණය ටික වැඩි වෙලා තියෙනවා. එතකොට මේදය 130 ඉඳලා 160 දක්වා වැඩි වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව? මොකද අපි නිරාහාරව ඉන්න කාල පරාසය වැඩි. ඒතකොට වැඩි වේලාවක් අපේ ශරීරයට රුධිරගත ඉන්සුලින් මට්ටම ස්ථාවරව තබා ගන්න උදව් වෙන ආහාර ප්‍රභේදය තමයි මේදය කියලා කියන්නේ. මම chart එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් අපිට කාබෝහයිඩ්‍රේට් මෙහෙම එනවා නම් ඒ කියන්නේ ඉක්මනට අපේ ශරීරයට රුධිර ඉන්සුලින් මට්ටම වැඩි කරලා රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරලා ඊට පස්සේ ඉක්මනින් ඒක අවසන් වෙනවා. හැබැයි මේදය වැඩි වේලාවක් පුරා අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ නිසා තමයි මේ ආහාර රටාව තුළ මේදය අපි වැඩි කරගන්නේ. ලිමිට් එක ඉක්මවා යන විදියට ආහාර ගන්න හදන්න එපා. ඒ නිසා තමයි මේ සීමාවන් අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අවසානයේදී අපි එනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් වල මේ 18-6 කියන මෙතඩ් එකට. ඒ කියන්නේ තවත් පැය දෙකක් අපි මේක පස්සට අරගෙන ආහාර ලබා ගන්න කවුළුව පැය 6කට සීමා කරගන්නවා. ඒ කියන්නේ අපි කෑම ගන්නේ දහවල් 2ට පමණ, අපි රෑ 8ට පමණ අපේ ආහාර වේල ටික අරගෙන ඉවර කරනවා. පැය 6ක් තුල ප්‍රධාන ආහාර වේල දෙකක් විතරයි අපි අරගන්නේ. එතකොට මේ ආහාර වේල දෙකෙන් පස්සේ අපි ආයේ කිසිම දෙයක් ගන්නෙ නැහැ. හැබැයි ඔබ දැනගන්න ඕනේ මෙතන විශේෂිත කාරණාව තමයි මේ කිලෝ කැලරි 2000 මේ වෙලාවට ගන්න කිලෝ කැලරි 2000මයි මේ වෙලාවට ගන්නෙත් කිලෝ කැලරි 2000මයි. දැන් ඩයට් කරනවා කියලා ගොඩක් කට්ටිය කරන්නේ බොරුවක්. ඒ කියන්නේ මේ කෑම කන එක අඩු කරලා දානවා. ඒක නෙමෙයි ඩයට් කරනවා කියන්නේ. අපි කෑම කන වෙලාව හරියට ප්ලෑන් කරගන්නවා. ඒතර මේ කිලෝ කැලරි 2000ක ආහාර වේලක්ම මේ පැය 6 තුලත් ඕගොල්ලෝ ප්ලෑන් කරගන්න ඕනේ. හරිද? ඒතර මේ කාල වේලාව තුළ ඔබේ ඇඟට අවශ්‍ය හැම පෝෂකයක්ම මේ ආහාර වේල දෙක ඇතුළේදී ඔබට ලැබෙන්න ඕනේ. හරියටම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා දැනෙන නිර්ණායක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබට ෆාස්ටින් ඉන්න වෙලාවට ඔබට කිසිදු අපහසුතාවයකින් තුළ ඔය ෆාස්ටින් කාර්ය සීමාව තුළ ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟට පණ නැති ගතියක්, නිදිමත ගතියක්, කම්මැලි ගතියක් එන්නේ නැහැ. දවස පුරාම hina වෙලා ඔබට ක්‍රියාශීලීව මේ කාලය ගත කරනවා. ඒ කියන්නේ ඔබ ඉතාමත් හොඳින් ඔබේ ශරීරය ෆැට් ඇඩැප්ටඩ් වෙලා තියෙන. කියන්නේ ඔය ඇඟේ තැම්පත් වෙලා තියෙන මේද තට්ටු භාවිතා කරලා ශක්තිය හොයාගන්න ඔබේ ඇඟ හුරු වෙලා දැන් ඉන්නේ. ඊළඟ එක තමයි ඔබට වැඩි වේලාවක් ෆාස්ටින් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ හරියට පැය 18ක් විතර ඔබට ඉන්න පුළුවන් කියන්නේ ඔබ ඉතාමත් හොඳින් ඔයාගේ ශරීරය තුළ ෆැට් බර්න් එකක් වෙනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. තාමත් ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ නැති කට්ටියට අවුරුද්දේ අන්තිම මාස 3 ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔබගේ ඔය තියෙන සෞඛ්‍ය තත්ත්වය යහපත් පැත්තට අරන් යන්න පුළුවන් හරි විදියට ෆාස්ටින් එකක් ක්‍රියාත්මක කළා. මේ PDF එක හරහා ඔයගොල්ලන්ට ඒ ගයිඩ් එක දබා දෙනවා. ඒ වගේම මම ප්‍රෝග්‍රෑම් එක හරහා මේක කරන්න ඕන විදිය කියලා දෙනවා. මම හිතනවා මේ වැඩසටහන ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේකෙදි ඉතාමත් හොඳින් ඔයගොල්ලන්ගේ ශරීරය තුළ ඇක්ටිවේට් වෙන එකක් තමයි ඔටෝපජි කියන එක. මම ඔයගොල්ලන්ට හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරා ඔටෝපජි කියන්නේ මොකක්ද කියලා. මේ මම දාන්න ස්ක්‍රීන් එකේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට ඊළඟට ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න පුළුවන්. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු.